අයිබෝවන් හැමෝටම. ඔන්න ඉතින් YouTube එකට අලුතින් එන අයට ටිකක් විතර අමාරු වාතාවරණයක් උදා වෙන්නයි යන්නේ. YouTube පාර්ට්නර්ෂිප් ප්‍රෝග්‍රෑම් එකේ නීති කීපයක් වෙනස් කරන්න YouTube එක තීරණය කරලා තියෙනවා. මේ වෙනස් වීම වෙන්නේ 2027 පෙබරවාරි 1 වෙනිදා ඉඳලා. ඒ අනුව මොනිටයිසේෂන් ඇක්ටිව් කරගන්න මෙතෙක් තිබුණු සුදුසුකම් වල වෙනසක් කරන්න තීරණය කරලා තියෙනවා. long form content කරන අයට මෙතෙක් තිබුණු watch hour 4000 watch hour 8000 දක්වා වැඩි කරන්න තීරණය කරලා. මේදී subscribers ගාන වෙනසක් වෙන්නේ නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ. මේ අප්ඩේට් එක දැනට මොනිටයිසේෂන් ලබාගෙන තිබෙන අයට බලපෑමක් වෙන්නේ නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ. හැබැයි ඔවුන් 2027 ජනවාරි 31 වෙනිදාට කලින් මේ නියමයන්ට එකඟ වී ඒවා අනුමත කළ යුතු බව සඳහන්. ෂෝට් වීඩියෝ කරන අයට මෙතෙක් තිබුණු දින 90 ඇතුළත ලබාගත යුතු views මිලියන 10 මිලියන 20 දක්වා වැඩි කරන්න තීරණය කරලා. ඒ වගේම ඉන් ඉදිරියටත් අවසන් දින 90 ඇතුළත views මිලියන 10 පවත්වාගෙන ගියොත් තමයි රෙවෙනියු එක ලැබෙන්නේ කියලා සඳහන්. මේක මොනිටයිසේෂන් ලබාගෙන තිබෙන අයටත් වළංගු වෙන බව සඳහන් වෙනවා. මේ අලුත් නීතිත් එක්ක YouTube එක ඇතුළේ ලොකු තරංකාරීත්වයක් ඇති වෙයි කියලා ඔවුන් බලාපොරොත්තු වෙනවා. නිර්මාණකරුවන් විදිහට ගුණාත්මක භාවය ගැන වැඩිපුර අවධානය යොමු කරයි කියලා YouTube එක බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තවත් අප්ඩේට් එකක් ගැන සඳහන් වෙනවා. මේ වන විට YouTube ප්‍රීමියම් පහසුකම් තිබෙන සියලුම රටවලට YouTube ප්‍රීමියම් ලයිට් දායකත්වය ලබා දෙන්න කටයුතු කරන බව සඳහන්. මෙහිදී ප්‍රේක්ෂකයින්ට ඇඩ්ස් ප්ලේ වෙන්නේ නැතිව එක දිගට වීඩියෝ බලන්න අවස්ථාව ලැබෙනවා. මෙවගින්ද නිර්මාණකරුවන්ට රෙවෙනියු එකක් ලබා දෙන්න YouTube එක කටයුතු කරන බව සඳහන්. ඒ අනුව සුද්ධ ආදායමෙන් long form වීඩියෝ සඳහා 55%කුත් short වීඩියෝ සඳහා 45%කුත් ලබා දෙන්න සූදානම්. මෙමගින් ඇඩ්ස් වලින් එන ආදායමට වඩා වැඩි ආදායමක් නිර්මාණකරුවන්ට උපයා ගන්න පුළුවන් බව ඔවුන් සඳහන් කරනවා. මේ අලුත් නීති රීති ගැන ඔබ හිතන්නේ කුමක්ද? පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම අනිත් අයටත් දැනගන්න වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් හම්බෙමු තවත් දවසක තවත් වීඩියෝ එකක් සමගින්. ගිහින් එන්නම් සුබ දවසක් හැමෝටම.